සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ මාත් එක්ක කුස්සිය පැත්තට යන්න. අද මම ඔයාලත් එක්ක එකතු වෙලා රසට සැර අඩුවෙන් සැමන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියනවා. සැමන් සැර නිසා ගොඩක් අය කන්න අකමැතිනේ. මේ විදියට හදලා බැලුවොත් නම් ඔයාලට සැමන් කන්න ආස හිතෙයි. මම දැන් පෑන් එකක් ලිපේ තියාගෙන මම ඒකට තෙල් ටිකක් රත් වෙන්න තියනවා. දැන් ඒකට මම සුදු ලුණු ටිකක්, ඒ වගේම ලුණු ටිකක්, කුරුදු පොතු කෑල්ලක්, ඒ වගේම කරපිංචා, රම්පේ ටිකක් හොඳට ටෙම්පරාදු වෙන්න අරිනවා. ඒ වගේම තමයි මම තෙලටම අවුමිරිස් ටිකකුත් එකතු කරා. ඔයාලා කැමති නම් අද මම මෙතන තක්කාලි එකතු කරේ නැහැ. ඔයාලා ආසයි නම් තක්කාලි ගෙඩියක් එකතු කරන්න. මම නම් අද ඇඹුලට එකතු කරේ ගොරක පොඩ්ඩක්. ඊට පස්සේ මම ඒකටම මිරිස් කුඩු ටිකකුයි, කහ කුඩු චුට්ටකුයි, ඒ වගේම ලුණු තමන්ගේ රස අනුව දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේක විනාඩියක් විතර අඩු ගින්දරේ හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මම ඒකට හොඳ මිටි පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. මොකද මම සැමන් පොඩ්ඩක් තමයි අද හදාගන්නේ දෙන්නෙකුට ඇති වෙන්න වගේ. ඔයාලා ඒකේ තරම අනුව පොල් කිරි එකතු කරගන්න. දැන් මම මේකට ගොරක ටිකකුත් එකතු කරලා මේක ටිකක් වෙලා හොඳට උතුරන්න අරිනවා. මේ විදිහට නටනකොට පොල් කිරි ටික මම එකට සැමන් ටික එකතු කරලා හරි පරිස්සමට මේක කලවම් කරගන්නවා. මොකද සැමන් ටික නැත්තම් කුඩු වෙන්න බලයි. දැන් මම මේකට ගම්බිරිස් සාමාන්‍යයෙන් සැර අණු එකතු කරගන්න මම සාමාන්‍යයෙන් ගම්බිරිස් ටිකක් වැඩිපුර එකතු කරා. ඊට පස්සේ මේක විනාඩියක් විතර පියනෙන් වහලා මම තියන්න අරිනවා. විනාඩියකට විතර පස්සේ මම මේකට මං ගෙදර හදපු කළුකුඩු මිශ්‍රණය එකතු කරනවා. ඔයාලට කළුකුඩු මිශ්‍රණය ගෙදර හදාගෙන හෝ ඔයාලා ගාවේ නැත්නම් මේ වෙලාවේ ඔයාලා මේකට පොල් ටිකක් බෙදලා දාන්න. පොල් ටිකක් හොඳට රන්වන් පාට වෙනකන් බෙදලා ඒක බ්ලෙන්ඩර් කරලා ඔයාලා ඒක එකතු කරන්න. එතකොටත් මේක හොඳ උකුවට හරි සුවඳට තියෙනවා. මේක හරිම රසයි. මේ වෙලාවේ මගේ කුස්සියත් හරිම සුවඳයි. ඔයාලට මේකත් එක්ක පාන් බත් වගේ ඕනම දෙයක් කන්න පුළුවන්. ඉතින් මේක හදලා ඔයාලා try කරලා බලන්නකෝ. ඔයාලට සැමන් සැරයි කියලා අතහැරලා දාන්න නැතුව පොල් කිරි දාලා ඇඟට ගුණ විදිහට කන්නත් පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.